ප්ලැටිනම් බ්‍රාන්ච් එකට. හිටි එරබදු ඇරිලා නන්දේ උකුල උඩ නින්ද ගිහින් හිටි එරබදු ඇරිලා අන්න හිනා එනවා. ලන්දේ උකුල උඩ නින්ද ගිහින් හිටි එරබදු ඇරිලා. වැඩැල්ලීම ගණදනු කිරීමේ චාරිත්‍රවලින් පස්සේ අපි එන්නේ ආහාර අනුභව කිරීමේ චාරිත්‍රයට. ඉතින් මෙතන ඉන්න සප්නා ටීචර්, දිනිති ටීචර්, එතකොට අපේ නුස්කා ටීචර්, නිෂාද ටීචර් ඔන්න හැමෝම එකතු වෙලා පොල් තෙල් පහන පත්තු කරලා ඊට පස්සේ අපේ පොඩ්ඩු ටිකත් එක්ක එකතු වෙලා ආහාර අනුභව කරන්න තමයි ලෑස්ති වෙන්නේ. පැටි අන්ට ඇඳුම් මුතුමාල පොටක් ගිර උන්ට අරන් එක්ක ගනුදෙනුව කරනවා කියන්නේ සුවිශේෂී කාරණාවක්. අවුරුද්දක් පුරාවටම වතුර දීපු ලිඳට කරන ගෞරවයක් විදිහට තමයි ලිඳත් එක්ක අපි ගනුදෙනු කරන්නේ. මුලින්ම ලිඳට පිරිසිදු අඟුරු කැට ටිකක්, ඒ වගේම සුදු පැහැති මල් කීපයක් අපි ලිඳට දානවා. කලයකට වතුර පුරවලා අපි ලිඳත් එක්ක ගනුදෙනු කිරීම අවසන් කරනවා. අංජලි ටීචර් මොකක්ද අර ඇහෙන සද්දේ? අපි පොඩ්ඩක් ගිහිල්ලා බලමුද? අපේ ප්ලැටිනම් බ්‍රාන්ච් එකේ ටීචර්ස්ලයි අපේ රවීනා ටීචර් ඉන්නවා, චාමි ටීචර් ඉන්නවා. එතකොට අපේ පැටව ටිකත් එකතු වෙලා ඉන්න ඕන රබන් ගහන්න. අවුරුදු කාලේ මම හිතන්නේ බොහොම ප්‍රචලිත විශේෂයෙන්ම ගැහැණු අය තමයි මේ රබන් ගැසීමේ කාර්යයත් එක්ක එකතු වෙන්නේ සප්නා ටීචර්. අපි රවීනා ටීචර්ගෙන් රබන් පදයක් ඇහුවේ නැති වුණොත් ඒක ලොකු අඩුපාඩුවක්. අහලා බලමු. උඩ පළ ගත්තත් වට්ටක්කා, බිම පළ ගත්තත් වට්ටක්කා, උඩ පළ ගත්තත් බිම පළ ගත්තත් පුංචි පුංචි ගෙඩි වට්ටක්කා. පන්සල් කන්දට සිරස නමං ඉරදෙයියෝ ඇවිත් නව තාසක්මන්. පන්සල් කන්දට සිරස නමන් ඉරදෙයියෝ ඇවිත් නව තාසක්මන්. තෙල් දැමුව දොළොස් මහ පහන් වැටෙන්, තෙල් දැමුව දොළොස් මහ පහන් වැටෙන්. ගමරට එනවද පාන්දරින් තන් එලිය අරන්, තන් එලිය අරන්. ලන්දේ උකුල උඩ නින්ද ගිහින් හිටි එරබදු ඇරිලා අන්න හිනා වෙනවා. ලන්දේ උකුල උඩ නින්ද ගිහින් හිටි එරබදු. අලුත් අවුරුද්දට කැවිලි හදන සුවඳ ප්ලැටිනම් බ්‍රාන්ච් එක පුරාවටම විහිදෙනවා. ඒ නිසාමයි අපි මෙතනට ආවේ. ඉතින් පැටියෝ අපේ ආන්ටි අද මොනවද මේ හදන්නේ? ඔන්න අපිට රස කැවුම් වට්ටියක්ම ආන්ටි හදලා දීලා තියෙනවා. එනවද මාත් එක්ක කැවුම් හදන්න? ලොකු වුණාම? එහෙනම් ඔයා ලොකු වුණාම ඔන්න ටීචර්ට කැවුම් හදලා අරගෙන එන්න ඕනේ. හරිද? අලුත් අවුරුද්ද අද දවස පුරාවටම අපි අවුරුදු චාරිත්‍ර කරා, ලිඳ එක්ක ගනුදෙනු කරා, ආහාර අනුභවය කරා. ඉතින් මේ කිරි ඉතිරෙව්වා, කැවිලි හැදුවා, මේ හැම දෙයකටම පස්සේ ඔන්න අපි අලුත් අවුරුදු ක්‍රීඩාවලට ඇවිල්ලා ඉන්නේ. මේ වෙනකොටත් කණාමුට්ටිය බිඳලා ඉවර කරලා තියෙන්නේ. ඉතින් ඔන්න අපේ පැටව ටික ලෑස්ති වෙලා ඉන්නේ හැන්ද මත දෙහිගෙඩිය අරගෙන යන්න. පහදුර සරහරි දෙල්ලේ ගලා දැසේ ගයා ගීතේ අවුරුදු
සිරි දෙහද රාතනා කැදැල්ලේ සුබ සිහිනේ ආවි නව අවුරුදු ඇදී රුසිරු සලඹ මහද නද දෙනා සුබ සිහිනේ ආවී නව අවුරුදු ඇදී රුසිරු සලඹ මහද නද දෙනා තාමත් හදේ වැඩෙන්නේ නැතිද ආශා සිනහේ වර්ෂා රසයේ නුරා දැවෙන්නේ සිනා උදාවේ ලස්සන මතක ගොඩක් එකතු කරගත්ත Happy Kids අපේ ප්ලැටිනම් බ්‍රාන්ච් එකේ අලුත් අවුරුදු උත්සවය මේ විදිහට නිමා වෙනවා. ඉතින් හෙට දවසේ අපි හැම වෙමු අපේ Pearl බ්‍රාන්ච් එකේ අලුත් අවුරුදු උත්සවයත් එක්ක. සුබ සිහිනේ ආවි නව අවුරුදු ඇදී රුසිරු සලඹ මහද නද දෙනා සුබ සිහිනේ ආවී නව අවුරුදු ඇදී රුසිරු සලඹ මහද නද දෙනා තාමත් හදේ